හායි යාළුවනේ කොහොමද ඔයගලන්ට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් වත්තෙන් අද මම කඩාගත්තා ටිකක් වැඩිපුර කලවම් බලා ටිකක්. මුරුංගකොළ, ෆැෂන් ෆෘට්, කුප්පමේනියා, කතුරු මුරුංගා මේ ටික තමයි මම අද එකතු කරගත්තේ. ඔන්න ඉතින් මේ ටික ඔක්කොම හොඳට ක්ලීන් කරලා මම යන්නේ ඔක්කොම ටික කපාගෙන වැඩි කාලයක් කොහොමද ෆ්‍රිජ් එකේ ස්ටෝර් කරලා අපි මේ මැල්ලුම් එක තියාගන්නේ කියලා ඔයාලටත් එක්ක බෙදා ගන්නයි. පවුලේ පෝෂණය ගැන දුක් වෙන බිසි අම්මලට මෙන්න මේ ක්‍රමය හරිම ප්‍රයෝජනවත්. හොඳින් පිරිසිදු කරගත්ත අපේ මැල්ලුම් ටික මෙන්න මේ විදියට හීනියට කපා ගමු. ඔයාලා දන්නවනේ මුරුංගකොළ අපේ දරුවන්ගේ මතක ශක්තිය වැඩි කරගන්න කොච්චර උදව් වෙනවද කියලා. ඒ වගේම තමයි කුප්පමේනියත්. දැන් අපේ පොඩි දරුවෝ හරියට සෙමින් පීඩා විඳිනවනේ. ඉතින් මෙන්න මේ කොළත් එකතු කරගන්නව නම් මැල්ලුමට කොච්චර වටිනවද? මේ කොළ ඔක්කොම එකතු කරගත්තේ මං අපේ ගෙදරෙනුයි. ඔන්න ඉතින් කපාගත්ත මැල්ලුම් ටික දැන් ඉතින් හරි. ඊට පස්සේ හොඳින් වේලි භාජනයක් අරගෙන මේකේ යටට ටිෂු පේපර් එකක් තියාගමු. ඊට පස්සේ ඔයගොල්ලෝ කපාගත්ත වැඩිපුර තියෙන මැල්ලුම් ටික ඔක්කොම මෙන්න මේ භාජනය ඇතුළට දාගමු. මේකේ මැල්ලුම් වල තෙත ගතිය තියෙද්දිම අපිට මේක මේ භාජනයට දාගන්න පුළුවන්. මෝඩිය හොඳින් වහලා අපි මේක ෆ්‍රිජ් එකේ දාගන්න ඕනේ. මෙන්න මේ මැල්ලුම් එක අපිට සතියක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. ඔන්න ඉතින් මෙන්න මේ විදියට අපේ වැඩට යන අම්මලට පවුලේ පෝෂණය ගැන හිතලා මේ විදියට මැල්ලුම් කපලා ස්ටෝර් කරගන්න පුළුවන්. ඒ විදියට ස්ටෝර් කරපු මැල්ලුම් මෙන්න මෙහෙම එළියට අරගෙන අපිට පොල්, ලුණු, කහ, කරිකුඩි චුට්ටක් දාලා හොඳට අනාගෙන මැල්ලුම හදාගන්න පුළුවන්. ඔන්න ඉතින් අපේ වැඩට යන අම්මලාට සහ නිතර මැල්ලුම් කපන්න අකමැති අම්මලාට මෙන්න මේ විදියට මැල්ලුමක් හදලා තමන්ගේ පවුලේ අයට පිළිගන්වන්න පුළුවන්. කාලෙත් ගොඩක් ඉතුරු වෙනවා. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මට කමෙන්ට් එකකින් කියාගෙන යන්න. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.